උදේ අයුබෝවන් හැමෝටම මේ මුග දවසකින් හරිද? ඒ කියන්නේ මුග දවසකින් කියන ළමයි දැන් අර අපේ ආපදා තත්ත්වෙත් එක්ක ඉස්සෙල්ලාම පළවෙනියටම අපේ ඔන්ලයින් ක්ලාස් එක හදා ගන්න පුළුවන් උනේ අද. තේරෙනවද? ඒ කියන්නේ හරියටම දවස් 15කට පස්සේ තමයි ළමයි මේ කියන්නේ අපේ ක්ලාස් එකේ වටපිටාවට අදාළව දේවල් ටික අපිට හදා ගන්න පුළුවන්කමක් උනේ. right? පැහැදිලිද? ඒ කියන්නේ සරලවම වටපිටාව හදාගන්න පුළුවන්නේ අද හවස් වෙනකොට තමයි හදාගන්න පුළුවන්කමක් තිබ්බේ ළමයි. ඒ කියන්නේ ක්ලාසස් ටික ඔක්කොම නතර වෙලා තිබ්බේ. පැහැදිලිද? ඒත් එක්කම රිවිෂන් ක්ලාස් ටිකේ ඔක්කොම ලබන සතියේ ඉඳන් සුපුරුදු විදියට පටන් ගන්නවා ළමයි. ඒතකොට රිලෝඩ් ක්ලාස් එක අද 9යි වෙලාව අපි 4 ක්ලාස් එකද යන්න තියෙන්නේ. රයිට්. එතකොට වැඩ ටික ඔක්කොම අද හවස අවසන් කරගෙන ළමයි අපි අද පාස් පේපර්ස් ප්‍රශ්න පාඩමෙන් පාඩමට ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යන්න සූදානම් වෙන්න ළමයි. right. එතකොට අද කතා කරන්න තියෙන්නේ 2011 ප්‍රශ්න පත්‍රය. 2011 කීයද ළමයි? 2011 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය. පළමු ප්‍රශ්නය. කතා කරන්න සූදානම් වෙන්නේ 2011 A level වල. right. උදේ අපේ පළවෙනි ප්‍රශ්නේ කතා කරනවා අපි බලමු. මෙන්න මේ විදිහට කතා කරනවා පළවෙනි ප්‍රශ්නේ ළමයි. right. මම පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට කියලා කරන්නම් පුතේ. මේ right. පළවෙනි ප්‍රශ්නේ ළමයි අහනවා මෙන්න මෙහෙම. පැටලම MCQ එකට කලින් අපි ලියන ප්‍රශ්නේ ප්‍රධාන වශයෙන් කතා කරමු. පළවෙනි ප්‍රශ්නේ 2011 උසස් පෙළ. ඕනෑම ආර්ථික පද්ධතියක් විසඳා ගත යුතු මූලික ආර්ථික ප්‍රශ්න තුන කවරේද කියලා අහනවා. ළමයි මේක කෙලින්ම අහනවා මොකද්ද? මූලික ආර්ථික ප්‍රශ්න තුන. මූලික ආර්ථික ප්‍රශ්න තුන කවරේද කියලා අහනවා කෙලින්. දෙවෙනි ප්‍රශ්නය අහනවා ළමයි මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්නේ අගතේ තියෙනවා කවර භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ යුතු වේද යන ප්‍රශ්නය විවිධ ආර්ථික පද්ධතීන් විසින් විසඳා ගත යුතු ලබන්නේ කෙසේද? පුතේ කවර භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ යුතුද? මොකද්ද? කවර භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ යුතුද යන ප්‍රශ්නය විවිධ ආර්ථික පද්ධතීන් විසඳා ගන්නා ආකාරය කියලා අහලා තියෙනවා. විසඳා ගන්නා ආකාරය කියලා අහලා තියෙනවා. right. අපි බලමු. හරි. ළමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්න මොකද්ද පුතේ? පළවෙනි ප්‍රශ්නේ කෙලින්ම අහනවා. right. මම අහන්නේ නේද? හරි. පුතේ පළවෙනි ප්‍රශ්නේ අහනවා මූලික ආර්ථික ප්‍රශ්න තුන සඳහන් කරන්න කියලා. ඒක හරියට මේ වෙලාවට තනි උත්තරයක් තියෙන. තනි උත්තරේ කෙලින්ම උත්තරේ ලියලා ඉවර කරගන්න මූලික ආර්ථික ප්‍රශ්න තුන. මොනවද ළමයි මූලික ආර්ථික ප්‍රශ්න තුන වෙන්නේ? මූලික ආර්ථික ප්‍රශ්න තුන විදිහට අපිට ගන්න පුළුවන්. පළවෙනි එක කුමක් කොපමණ නිබඳවන්නේද නේ? කුමක් කොපමණ නිබඳවන්නේද? ඊළඟ පුතේ කුමක් කොපමණ නිබඳවන්නේද? කෙසේ නිබඳවන්නේද?
ඊළඟට තුන්වෙනි එක කා සඳහා නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද? right. ඔන්න ළමයි ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔය විදිහට ලියා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ අපිට. පැහැදිලිද? හරි. පුතේ එතකොට මෙන්න මේ දැන් මම මේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ එක හා සමානවම යන්නේ. පැහැදිලිද මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ 2011 A level වල එක හා සමානව යන්නේ. මූලික ආර්ථික ප්‍රශ්න තුන මොකද්ද? කවර භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ යුතුද යන්න විවිධ ආර්ථික පද්ධතීන් විසඳා ගන්න ආකාරය කියලා දීලා තියෙනවා. පැහැදිලිද? එතකොට පුතේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට මම මේක සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් ඔයගොල්ලන්ට මෙතනදී කතා කරන්නම්. right? පැහැදිලිද? ළමයි දැන් මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ මොකද්ද? ආර්ථික විද්‍යාවට අනුව අපි යම්කිසි තේරීමක් කරනවානේ. ආර්ථික විද්‍යාවට අනුව පුතේ අපි මොකද යම්කිසි තේරීමක් කරනවා. මෙන්න මේ කරන තේරීම නැත්තම් මෙන්න මේ කරන තෝරා ගැනීම නිසා පැහැදිලිද? මෙන්න මේ කරන තෝරා ගැනීමට අපි කියන්නේ මොකද්ද? මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න කියලා. පැහැදිලිද? එතකොට පුතේ මෙන්න මේ කරන තෝරා ගැනීම ආකාර තුනක් තියෙනවා. කුමක් කොපමණ නිබදවන්නේද? කෙසේ නිබදවන්නේද? කා සඳහා නිබදවන්නේද? හරි. පුතේ මෙන්න මේ කුමක් කොපමණ නිබදවන්නේද කියන්නේ කියනකොට මතක් වෙන්න ඕනේ මොකද්ද? කුමක් කොපමණ නිබදවන්නේද? right. මෙන්න මෙහෙම ආරම්භයක් ගමු අපි. ළමයි තියෙනවා මේ මොකද්ද? ලංකාව. මේ ලංකාවේ ඇතුලේ පුතේ ප්‍රධානම වශයෙන් කරන ආර්ථික ක්‍රියාකාරකම් දෙක මොකක්ද? ප්‍රධානම වශයෙන් කරන ආර්ථික ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා මොකද්ද පුතේ? නිෂ්පාදනය කරනවා සහ ඊට පස්සේ පරිභෝජනය කරනවානේ. නිෂ්පාදනය කරනවා සහ පරිභෝජනය කරනවා. පැහැදිලිද? නිෂ්පාදනය කරනවා සහ පරිභෝජනය කරනවා. හරිද? එතකොට පුතේ මෙන්න මේ අංශ දෙකෙන් තමයි අපිට තෝරා ගැනීම කරන්න සිද්ධ වෙන්නේ. තේරුණා? නිෂ්පාදනය පැත්තෙන් කරන්න සිද්ධ වෙනවා සහ පරිභෝජනය පැත්තෙන් කරන්න සිද්ධ වෙනවා. පුතේ කවුද? පාරිභෝගිකයා පරිභෝජනය පැත්තෙන් තෝරා ගැනීමක් කරනවා. එතකොට පුතේ නිෂ්පාදකයා නිෂ්පාදනය පැත්තෙන් තෝරා ගැනීමක් කරනවා. ළමයි පරිභෝජනය කරන්න කලින් ඇත්තටම අපි මොකක්ද කරන්න ඕනේ? අපි පුතේ මෙන්න මේ තියෙන සම්පත් ටික භාවිතා කරලා අපිට සිද්ධ වෙනවා සමාජයට වඩාත් උචිත දේවල් ටික නිෂ්පාදනය කරන්න. එහෙනම් සමාජයට වඩාත් උචිත ගැළපෙන දේවල් ටික නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. ඇයි? මෙන්න මේ තියෙන සම්පත් ටික ළමයි සීමිතයි. තේරුණාද? මෙන්න මේ අපි නිෂ්පාදනය කරන්නේ මොනවද ළමයි? අපි පුතේ නිෂ්පාදනය කරන්නේ මොනවද? භාණ්ඩ හා සේවා. මොකක් සඳහාද? අසීමිත වුමනා සපුර ගන්නනේ. අපි නිෂ්පාදනය කරනවා ළමයි මොනවද? භාණ්ඩ හා සේවා මොන හේතුව සඳහාද? අසීමිත වුමනා සපුරා ගන්න නේද? අසීමිත වුමනා සපුරා ගැනීම සඳහා පුතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. එතකොට මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න කුමක් කොපමණ කෙසේ කා සඳහා නිබදවන්නේද කියන ප්‍රශ්න වලට උත්තර හොයන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද්ද? කුමක් කොපමණ කෙසේ කා සඳහා නිබදවන්නේද කියන ප්‍රශ්න වලට මොනවද? උත්තර හොයන්න සිද්ධ වෙලා තියෙනවනේ. මෙන්න මේ උත්තර හොයන මිනිස්සු හොයන විවිධ ආකාර තියෙනවා. පැහැදිලිද? මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් හොයන මිනිසා විසින් විසඳුම් හොයන විවිධ ආකාර කිහිපයක් තියෙනවා. මෙන්න මේ විසඳුම් හොයන ආකාර අනුව මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාර අනුව පුතේ නිර්මාණය වෙනවා ආර්ථික පද්ධති. පැහැදිලිද මොනවද? ආර්ථික පද්ධතිය නිර්මාණය වෙනවා. එතකොට මෙන්න මේ ආර්ථික පද්ධතිය දැන් මේක මූලික ආර්ථික ප්‍රශ්න තුන කෙලින්ම අහලා තියෙනවා පුතේ කුමක් කොපමණ කෙසේ කා සඳහා නිබදවන්නේද කියලා. ඒතකොට අපි කතා කරන්නේ මෙතන තෝරා ගැනීමක් වෙනවා කිව්වා නිෂ්පාදනයේ පැත්තෙන් පරිභෝජනයේ පැත්තෙන්. පුතේ මුලින්ම අපි කරන්නේ මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න මිනිසා විසින් ඇති කර ගන්නවා වැඩපිළිවෙලක්. මොකද්ද පුතේ ඇති කරගන්නේ? වැඩපිළිවෙලක්. මෙන්න මේ ඇති කරගන්න වැඩපිළිවෙල මොකද්ද පුතේ? මෙන්න මේ ඇති කරගන්න වැඩපිළිවෙල අපි ආර්ථික පද්ධතියක් විදිහට හඳුන්වනවා සරලවම. හරි. එතකොට මෙන්න මේ ආර්ථික පද්ධතියෙන් පුතේ කවර භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ යුතුද කියන ප්‍රශ්නේ අහලා තියෙනවා. හරිද? ඒ කියන්නේ
මෙන්න මේ පළවෙනි ප්‍රශ්නය අර ඉහත තියෙන ආර්ථික පද්ධතියින් කොහොමද විසඳගන්නේ කියලා අහනවා. කවර කුමක් කොපමණ නිපදවන්නේද කියලා. කවර භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ යුතුද කියන ප්‍රශ්නය අහලා තියෙනවා. පුතේ කවර කියන්නේ මොකද්ද? නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. මොකද්ද? නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. මම මේ තීර කරුණු ටික මෙතන කතා කරන්නේ. ඊට පස්සේ සෝරි පුතේ මේක සම්පත් බෙදා මෙතන නිෂ්පාදනය නෙමෙයි සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. මොකද්ද? රටේ තියෙන සම්පත් ටික සම්පත් මේ නිවැරදි වෙන්න ඕනේ සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. මෙතන පුතේ නිෂ්පාදනයේ ශිල්ප ක්‍රමය නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. මෙතන පුතේ ආදායම බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. ඔන්න ඔය විදිහට ප්‍රශ්න වලට අහන්න ඉඩ තියෙනවා. ආදායම බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. ඔය විදිහට ප්‍රශ්න වලට අපේ ප්‍රශ්න වලට උත්තර අහන්න ඉඩ තියෙනවා. right. ළමයි මේක හොඳට අහගන්න. දැන් මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ ඔන්න ඔය විදිහට මෙන්න මේ තියරි කරුණු ටික තේරුම් ගන්න. හරිද? ඔන්න ළමයි ඔය තියරි කරුණු මතක් කරලා අපි ප්‍රශ්නෙට උත්තර ලියන විදිහ බලමු දැන්. මොකද ළමයි ප්‍රශ්නෙට කොහොමද අපි නිවැරදිව පිළිතුරු ලියන්නේ කියලා බලමු. පැහැදිලිද? කොහොමද ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරු ලියන්නේ? ළමයි ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරු ලියන්නේ මෙහෙමයි. මුලින්ම මෙන්න මෙහෙම ලියන්න. මුලින්ම පුතේ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙන්න. මොකද්ද ළමයි මුලින්ම ආර්ථික පද්ධතිය. දැන් මෙතන විවිධ ආර්ථික පද්ධතීන් මුහුණ දෙන ආකාරයෙන්. ඒ කියන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ ළමයි ලකුණු කැපෙන්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. ඒකට කැපෙන්නේ නැති වෙන රවුම් හරියට උත්තරයක් කපන්න බැරි වෙන විදිහට උත්තරයක් ලියන්න. මෙතන විවිධ ආර්ථික පද්ධතීන් කියලා කියනවා. මොකද්ද මේ විවිධ ආර්ථික පද්ධතීන් කියන්නේ? ළමයි විවිධ ආර්ථික පද්ධතීන් කියන්නේ මොකද්ද? විවිධ ආර්ථික පද්ධතීන් කියන්නේ මොකක්ද කියලා බලමු. right හරි. එතකොට අහගන්න මෙන්න මේ විවිධ ආර්ථික පද්ධතීන් කියන්නේ ළමයි මම කිව්වා මෙන්න මේ කතා කරපු මොන ප්‍රශ්නද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා බලන්න සිද්ධ වෙනවා. මොකද්ද? මේ අපි කතා කරන මොන ප්‍රශ්නද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳන යන්ත්‍රණය වැඩපිළිවෙල මොකක්ද කියලා බලන්න. ඔන්න ළමයි මුලින්ම ලියනවා පුතේ නඩයක් ඉන්න. right ළමයි මුලින්ම ලියනවා මූල ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා ලියන්න. මොකද්ද මුලින්ම ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා ලියන්න. කොහෙන් හරි. හරි. පුතේ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා බලමු. ලියන්න මෙන්න මෙහෙම. පළවෙනි කරුණ ආර්ථික පද්ධතියක් යන මෙයා විස්තර කරා. නේද ආර්ථික පද්ධතියක් යනවා. ආර්ථික පද්ධතියක් යනවා. ආර්ථික පද්ධතියක් යනවා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ආර්ථික පද්ධතියක් යනවා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් ගොඩනගා ගනු ලබන යන්ත්‍රණය හෙවත් වැඩපිළිවෙල ආර්ථික පද්ධතියක් ලෙස හඳුන්වයි. 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 ආර්ථික පද්ධතියක් ලෙස හඳුන්වයි. ආර්ථික පද්ධතියක් ලෙස
හඳුන්වයි. හරි. පොතේ ඊළඟට දැන් මෙතන විශේෂ කරලා තියෙනවා මේ විවිධ ආර්ථික පද්ධති විසඳා ගන්න ආකාරය. හරි. ඊළඟ ළමයි ඊළඟ කරුණ විදිහට ලියන්න මොනවද මේ තියෙන ආර්ථික පද්ධති? පොතේ මොනවද මේ තියෙන ආර්ථික පද්ධතීන් කියලා ලියන්න. නැත්තම් අපිට පුළුවන් මොනවද මේ ආර්ථික පද්ධති ලියන්න මෙහෙම. ඒ අනුව ප්‍රධාන වශයෙන් ලියන්න. ඒ අනුව ආර්ථික විද්‍යාවට අනුව ප්‍රධාන වශයෙන් ආර්ථික පද්ධතීන් තුනක් පිළිබඳව අධ්‍යයනය කරයි. මොනවද පුතේ ආර්ථික පද්ධතියේ තියෙන ප්‍රධාන කොටස් තුන? අපිට තියෙන ආර්ථික පද්ධතියේ ප්‍රධාන ආර්ථික පද්ධති තුන මොකක්ද? පළවෙනි එක ලියනවා වෙළඳපළ ආර්ථික පද්ධතිය. තුන්වෙනි එක ලියනවා විධාන ආර්ථික පද්ධතිය. තුන්වෙනි එක ලියනවා මිශ්‍ර. ඒ කියන්නේ මේ දෙකේම එකතුවක් ළමයි. මිශ්‍ර ආර්ථික පද්ධතිය. හරි. ඔන්න ඔය විදිහට දෙවෙනි කරුණ ලියුවා. හරිද පුතේ? ඊට පස්සේ තුන්වෙනි කරුණ විදිහට අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. තුන්වෙනි කරුණ විදිහට මොකද්ද? තුන්වෙනි කරුණ විදිහට පුතේ අපිට ලියන්න පුළුවන්. දැන් මේකේ මේ කවර භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරන්නේද කියලා. ලියමු. ඉහත ප්‍රශ්නයට අනුව කවර භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ යුතුද යන්න තීරණය කරන ආකාරය මෙසේ කියලා දාලා පුතේ ලියමු මෙන්න මෙහෙම. නැත්නම් තීරණය කරන ආකාරය කියලා වරහන් ඇතුලේ දාගන්න කුමක් කොපමණ නිපදවන්නේද කියලා. මොකද පුතේ වරහන් ඇතුලේ දාන්න කුමක් කොපමණ නිපදවන්නේද කියලා. ගන්න. right. එහෙනම් ළමයි අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියමු මෙන්න මේ තුනෙන්. එච්චරයි ලියන්න තියෙන්නේ. පැහැදිලිද? උදේ වෙළඳපොළ ආර්ථික පද්ධතිය යන්නේ. වෙළඳපොළ ආර්ථික පද්ධතියක් මේක ලොකු මේ සම්පූර්ණ කතන්දරේ මෙතන තියෙනවා. ඒ සම්පූර්ණ තියරි කරුණු මෙතන තියෙනවා. පැහැදිලිද? ඔන්න පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න කොහොමද විසඳගන්නේ? වෙළඳපොළ ආර්ථික පද්ධතියක ළමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ කොහොමද? වෙළඳපොළ ආර්ථිකයක් කටයුතු කරන්නේ මොන පදනම මතද? මිල යන්ත්‍රණය මත. මොන යන්ත්‍රණයද ළමයි? මිල යන්ත්‍රණයෙන් තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. ඒ වගේම පුතේ මොකක් මතද කටයුතු කරන්නේ? ස්වාර්ථය හෙවත් ලාභයනේ. ස්වාර්ථය නැත්තම් ලාභය අරමුණු කරගෙන. පුතේ ලාභය අරමුණු කරගෙන මෙයා කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම ලාභය අරමුණු කරගෙන මම මෙන්න මේ ටික මේ විදිහට දාගන්නමු 15ට 3ක්. එතකොට ලේසි. right 15 3ක් මම මේ විදිහට දාගන්නම්. පළවෙනි එක වෙළඳපළ ආර්ථිකය ඊළඟට විධාන ඊළඟ ළමයි මිශ්‍ර. right මම මේ තියරි කරුණුත් එක්ක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරගෙන යන්නේ. එනවා 2000 මම හිතන්නේ 2010 ඉඳන් මේ විදිහට වෙනම පේපර් ප්‍රශ්න වලට මේ විදිහට ඩිස්කෂන් නැහැ කොහෙවත්. right ඒ නිසා මේක අපි දැන් සෙන්සුරාදා කතා කරනවා, අඟහරුවාදා කතා කරනවා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ඔය දවස් සතියේ දවස්
හතරක් මේ පාස් පේපර්ස් අපි කතා කරගෙන යනවා ඉස්සරහට. පැහැදිලිද? ඒ නිසා තමන් හරියට වැඩ ටික කරගන්න. පැහැදිලිද? හරි. පොතේ වෙළඳපොළ ආර්ථිකයක් මෙන්න මෙහෙමයි කටයුතු කරන්නේ. හරිද? දැන් අපිට ඕන ළමයි කුමක් කොපමණ නිපදවන්නේ කවර භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ යුතුද? ළමයි දැන් වෙළඳපොළ ආර්ථිකයක් මෙයා මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහොමද? මිල යන්ත්‍රණය පදනම් කරගෙන. එතකොට මෙයා මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ පුතේ මධ්‍යගත සැලසුම් අධිකාරියට අනුවනේ මධ්‍යගත සැලසුම් අධිකාරියට අනුව. එතකොට මිශ්‍ර පුතේ මිල යන්ත්‍රණය හා මධ්‍යගත සැලසුම් අධිකාරිය කියන දෙකම එකතු වෙලා තමයි මිශ්‍ර ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ පුතේ. පැහැදිලිද? right. එතකොට මෙයා කටයුතු කරන්නේ මොකක් මතද? මෙයා පුතේ කටයුතු කරන්නේ ලාභය මත තමයි කටයුතු කරන්නේ. පුතේ ලාභය මත කටයුතු කරනවා නම් මෙන්න මේ වෙළඳපොළ ආර්ථිකයේ බලන්නේ හැමතිස්සෙම මොනව කරන්නද? වැඩිපුර ලාභ උපයන්න. මොකද පුතේ? වැඩිපුර ලාභ උපයන්න තමයි මෙයා බලාපොරොත්තු වෙන්නේ. වැඩිපුර ලාභ උපයන්න. වැඩිපුර මොනව කරන්නද? වැඩිපුර ලාභ උපයන්න තමයි මෙයා බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? එතකොට වැඩිපුර ලාභ උපයන්න නම් මෙයා නිෂ්පාදනය කළ යුත්තේ මොනවද? පුතේ සාපේක්ෂව මිල අඩු බාන්නද සාපේක්ෂව මිල වැඩි බාන්නද? ළමයි දැන් මෙහෙම හිතන්නකෝ. ටොෆියක් විකුණලා අපිට ගන්න පුළුවන් ලාභයට වැඩිය වාහනයක් විකුණලා ගන්න පුළුවන් ලාභය අඩුද වැඩිද? ටොෆියක් විකුණලා ගන්න පුළුවන් ලාභයට වඩා වාහනයක් විකුණලා ගන්න පුළුවන් ලාභය අඩුද වැඩිද? ටොෆියක් විකුණලා ගන්න තියෙන ලාභයට වඩා ප්‍රයිස් එකක් ඔත්තුවක් විකුණලා ගන්න තියෙන ලාභය අඩුද වැඩිද ළමයි? ලාභය වැඩි එතන. එතකොට වෙළඳපොළ ආර්ථිකයක් වැඩිපුරම හිතන්නේ මොකක් ගැනද? ලාභය ගැන. නේ? මිල යන්ත්‍රණය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවා. එතකොට මෙයා වැඩිපුර කල්පනා කරන්නේ මොකක් පිළිබඳව? ලාභය ගැන. ලාභය වැඩි කරගන්න නම් පුතේ සාපේක්ෂව මිල අඩු බාණ්ඩද නිෂ්පාදනය කළ යුත්තේ සාපේක්ෂව මිල වැඩි බාණ්ඩද නිෂ්පාදනය කළ යුත්තේ. පුතේ අරමුණ ලාභය වැඩි කරගන්න නම් සාපේක්ෂව කියන්නේ ළමයි ටොෆියක මිල අඩුයිනේ. හැබැයි වාහනයක මිල වැඩි. ඒතකොට ලාභය වැඩි. එතකොට මෙයා බලන්නේ පුතේ සාපේක්ෂව මිල වැඩි බාණ්ඩ නිෂ්පාදනය කරන්න. මෙයා බලන්නේ මොකද පුතේ? සාපේක්ෂව මිල වැඩි බාණ්ඩ නිෂ්පාදනය කරන්න. සාපේක්ෂව මිල වැඩි බාණ්ඩ නිෂ්පාදනය කරනවා. එතකොට පුතේ විධානාර්ථිකයක මොකද්ද වෙන්නේ? මේක තීරණය කරන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය. එතකොට මධ්‍යගත සැලැස්මට අනුව කවුරු විසින්ද? මධ්‍යගත සැලැස්මට අනුව රාජ්‍ය ව්‍යවසායකයා විසින් නිෂ්පාදනය කළ යුත්තේ මොකක්ද කියලා තීරණය කරනවා. මේක ළමයි දෙකෙන්ම තීරණය වෙනවා. ඒ නිසා මේ මිශ්‍ර ආර්ථික පද්ධතිය ගැන මෙතෙන්දී අපිට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලියමු මෙන්න මෙහෙම. වෙළඳපොළ ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන්නේ වෙළඳපොළ ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන්නේ මිල යන්ත්‍රණය පදනම් කරගෙන එමෙන්ම ස්වාර්ථය මත පදනම්ව නැත්නම් එමෙන්ම ලාභය මත පදනම්ව කටයුතු කරන බැවින් ලාභය මත පදනම්ව කටයුතු කරන බැවින් වෙළඳපොළ ආර්ථිකයක් තුළ සාපේක්ෂව මිල වැඩි බාණ්ඩ නිෂ්පාදනය කිරීමට යොමු වේ. සාපේක්ෂව මිල වැඩි බාණ්ඩ නිෂ්පාදනය කිරීමට යොමු වේ. ඊළඟ කරුණ අවසාන එක මෙහෙම ලියන්න. විධානගත ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන්නේ
විධාන ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන්නේ විධාන ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය විසිනි. මධ්‍යගත සැලසුම් අධිකාරිය විසිනි. මෙහිදී කවර භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කළ යුතුද යන්න මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් තීරණය කොට ඒවා නිෂ්පාදන ඒකක වෙත දැනුම් දේ. right. ඔන්න ළමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය අපි කතා කරා. වෙළඳපොළ ආර්ථිකයක විධාන ආර්ථිකයේ සම්පූර්ණ තීරි කරුණුද ඇතුළුව පැහැදිලි සම්පූර්ණ තීරි කරුණුත් එක්කම. හරි. ඊළඟට දෙවෙනි එක නම් හරි ලේසි ප්‍රශ්න, තුන්වෙනි එක නම් හරි ලේසි ප්‍රශ්නයක් අහන්න ළමයි. තුන්වෙනි එක අහනවා මිලේ කාර්යභාරය. මොකක්ද අහන්නේ මිලේ කාර්යභාරයන් අහනවා උදේ. මොකක්ද අහන්නේ මිලේ කාර්යභාරයන් අහනවා. එතකොට අපි බලමු මිලේ කාර්යභාරයන් මොනවද කියලා. right. ළමයි මිලේ කාර්යභාරයන් කියන්නේ විස්තරයක් මුකුත් අහලා නැහැ ප්‍රශ්නේ. කෙලින්ම අහනවා වෙළඳපොළ ආර්ථිකයක මිලදරන් විසින් ඉටු කරන ලබ ප්‍රධාන කාරණයන් තුන කවරේද? කෙලින්ම ලියන්න. පළවෙනි එක මොකක්ද? සංඥා. පළවෙනි එක සංඥා සැපයීම. ඊළඟ දෙවෙනි එක සලාක කිරීම. තුන්වෙනි එක සානුබල සැපයීම. right. ඔන්න ළමයි 2011 A level තුන්වෙනි ප්‍රශ්නය. තුන්වන ප්‍රශ්නයට උත්තරේ මිලේ කාර්යයන් සංඥා සැපීම සලාක කිරීම සානුබල සැපීම. right. ළමයි මේකට විස්තරයක් අවශ්‍ය නැහැ. කෙලින්ම අහන්න තුනනේ. එහෙනම් මොකුත් විස්තර අවශ්‍ය නැහැ. කෙලින්ම උත්තරය කියලා දාන්න. පළවෙනි එකත් එහෙමයි. මූලික ආර්ථික ප්‍රශ්න තුන මොකක්ද කියලා නේද? එතකොට මූලික ආර්ථික ප්‍රශ්න තුන මොකක්ද කියලා ලියන්න තියෙනවා. පැහැදිලිද? මූලික ආර්ථික ප්‍රශ්න තුන මොකක්ද කියලා ලියන්න තියෙනවා. හරි. ඊළඟට අහනවා පුතේ වැඩෙන ආවස්තික පිරිවැය නීතියෙන් යන්නේ කවරක් අදහස් වේද? මෙම නීතියට දුදුන් හේතුව ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? right. ළමයි වැඩෙන ආවස්තික පිරිවැය මේ ළඟදී අහන ප්‍රශ්න නෙමෙයි. කියන්නේ මේවා ළඟදී අහලා නෑ ළමයි මේ ප්‍රශ්න. ඒවා 2011 12 තියෙන ප්‍රශ්න මේ මෑතකදී අහලා නෑ. එතකොට ළමයි ඔය සිලබස් වෙනස් වෙනවා කියලා කියන්නේ මොකද්ද සරලවම? හරිද? ඇත්තටම ළමයි ආර්ථික කරුණු, ඒ කියන්නේ ආර්ථිකයේ ආරම්භක කරුණු හැඳින්වීමට අදාළ කරුණු දෙක ලොකු වෙනසක් වෙන්නේ නැහැ ළමයි. පැහැදිලිද? කාලයත් සමග අලුත් තොරතුරු එනවා. මේ තොරතුරු වලින් ප්‍රශ්න අහනවා. දැන් මේ මෙන්න මේ තියෙන තොරතුරු වලින් ප්‍රශ්න අහන එක අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? මේ තියෙන තොරතුරු වලින් ප්‍රශ්න අහන එක අඩු වෙලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ දේවලුත් දැනගන්න ඕනේ. සමහරවිට ඉදිරි කාලේදී නැවත මේ ප්‍රශ්න කරා යොමු වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. right. පුතේ වැඩෙන ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද? එළමයි වැඩෙන ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද? සරලවම අපි දන්නවා ආවස්තික කියන්නේ නිෂ්පාදන හැකියාව මාහි වක්‍රයන්. તો නිෂ්පාදන හැකියාව මාහි වක්‍ර ආශ්‍රයෙන් මොකද්ද පෙන්눔 කරන්නේ? එළමයි වැඩෙන ආවස්තික පිරිවැය නීතිය මුලින්ම මම ලියන්නම් ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ වැඩෙන ආවස්තික පිරිවැය නීතිය. පුතේ මුලින්ම වැඩෙන ආවස්තික පිරිවැය නීතිය කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න. ඊට පස්සේ ඒකට හේතු ටික ලියන්න. කොහොමද ප්‍රශ්නේ උත්තර ලියන්නේ? වැඩෙන ආවස්තික පිරිවැය නීතිය නිර්වචනය ලියනවා. ඊට පස්සේ දෙවැනියට මේ පළවෙනි කරුණ විදිහට නිර්වචනය ලියුවා. දෙවැනි කරුණ විදිහට පුතේ මේකට හේතු ටික ලියුවා. එච්චරයි. තේරුණාද? වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයට හේතු ලියුවා නම් හරි. right. ළමයි මෙන්න මේ වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක් කියන්නේ මොකක්ද සරලවම? right. මේක මේ කතා කරන්නේ මොන පාඩම ඇසුරෙන්ද? මේ කතා කරන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ඇසුරෙන් නේ. ඒතර නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කියන්නේ මොකද්ද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ළමයි මෙන්න මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ආදර්ශය යොදාගන්නේ මොකක් සඳහාද? මෙන්න මේ අපි කතා කරන ආන්තික ආවස්තික පිරිවැය සංකල්පය පෙන්නන්න අපිට යොදා ගන්න එක ක්‍රමයක් තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කියන්නේ. පැහැදිලිද? මොකද්ද?
නිෂ්පාදන හැකියා මායි වක්‍ර මොකක් සඳහාද? නිෂ්පාදන හැකියා මායි වක්‍රය මොකද්ද පුතේ පෙන්නන්නේ? ආන්තික ආවස්තික පිරිවැය තත්ත්වවල විවිධ හැසිරීම්. හැසිරීම් වර්ග ප්‍රධාන වශයෙන් තුනක් අපි කතා කරනවා. ස්ථාවර ආවස්තික පිරිවැය, වැඩෙන ආවස්තික පිරිවැය සහ හීනවන ආවස්තික පිරිවැය කියලා. පැහැදිලිද? එතකොට පුතේ මෙන්න මේ ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද? ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද පුතේ? විකල්ප හමුවේ තේරීම් කරන විට එම තේරීම වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකමට අපි ළමයි ආවස්තික පිරිවැය කියලා කියනවා. එතකොට මෙතෙන්දි කතා කරන්නේ ආවස්තික පිරිවැයද ආන්තික ආවස්තික පිරිවැයද? මෙතෙන්දි පුතේ කතා කරන්නේ ආන්තික ආවස්තික පිරිවැය. එතකොට මෙන්න මේ ආන්තික ආවස්තික පිරිවැය හැසිරීම් වර්ග කීයක් තියෙනවද? තුනක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? right මේ ප්‍රශ්නෙට එන්න කලින් මම තියරි කරුණු ටික චුට්ටක් කතා කරලා ඉන්නම් පුතේ. පළවෙනි එක තමයි ස්ථාවර ආවස්තික පිරිවැය. මොකද්ද පළවෙනි එක? ස්ථාවර ආවස්තික පිරිවැය. දෙවෙනි එක වැඩෙන ආවස්තික පිරිවැය. වැඩෙන ආවස්තික පිරිවැය. තුන්වෙනි එක හීනවන ආවස්තික නැත්නම් අඩුවන ආවස්තික පිරිවැය. right අහගන්නකො. ළමයි මේ ස්ථාවර ආවස්තික දැන් නිෂ්පාදන හැකියා මානව වක්‍රවල උපකල්පනත් එක්ක තමයි මේ ආන්තික ආවස්තික පිරිවැය සංකල්පය යන්නේ. නැත්තම් යන්න අමාරුයි ඈ. හරිද? තේරෙනවද? මේ භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිෂ්පාදනය කරනවා කියනවා. තේරෙනවද? ඒකට මේ උපකල්පනත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. ඒවා මම මෙතනදි කතා කරන්නේ නැහැ. right ළමයි ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද? එක් භාණ්ඩයක නිමවුම ඒකකයේ බැගින් වැඩි කරනකොට අනෙක් භාණ්ඩයේ කැප කරන ප්‍රමාණය සෑම විටම සමානයි නැත්නම් නොවෙනස් වෙනවා නම් ස්ථාවර ආවස්තික පිරිවැයක් කියලා කියනවා. right ළමයි වැඩෙන ආවස්තික පිරිවැය ලියන්න මෙන්න මෙහෙම. වැඩෙන ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද? ලියන්න එක් භාණ්ඩයක නිමවුම ලියන්න එක් භාණ්ඩයක නිමවුම යන්නේ ළමයි එක් භාණ්ඩයක නිමවුම ඒකකයේ බැගින් වැඩි කරන විට එක් භාණ්ඩයක නිමවුම ඒකකයේ බැගින් වැඩි කරන විට right ළමයි මේ විනාඩියක් කොහොම නවත්තන්න මෙහෙම ලියන්නකො මුලින් ඉඳන් මෙහෙම පටන් ගන්නකො ලියන්න නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත කටයුතු කරන ආර්ථිකයක කියන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත කටයුතු කරන ආර්ථිකයක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත කටයුතු කරන ආර්ථිකයක එක් භාණ්ඩයක නිමවුම සමානුපාතිකව වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ කැප කරන ප්‍රමාණය අනෙක් භාණ්ඩයේ කැප කරන ප්‍රමාණය අනෙක් එක ලියන්න බෑ මේ අනෙක් භාණ්ඩයේ කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයයි. ළමයි යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මේ කරදර කරනවා. හරි දැන් මේ බලහෙන් ගහලා තියෙන ලයිට් මේ වයර් වල ඔළුව තියාගෙන මේ දාගන්න. හරි නේද? right. මේ හරියට ලියන්න බෑ මම මැදින් කිව්වේ මේ හරියට යන්නේ කියලා. ඒක හිම ලියන්න එපා. හරිද? හරි. මේ වැඩෙන ආවස්තික පිරිවැය මේ දැන් තාම නීතිය උන්නේ නැහැ ළමයි. එතකොට මෙන්න මේ වැඩෙන ආවස්තික පිරිවැය පුතේ තාත්වික වෙනවා. තේරුණාද? ඒ කියන්නේ සමහර අය දන්නකො රටක භාණ්ඩ වර්ග දෙකක් විතරක් නිෂ්පාදනය කරනවා කියලා අපි උපකල්පනය කරන්නේ. හරිද? රටක පුතේ භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිෂ්පාදනය කරනවා කියලා උපකල්පනය කරනකොට හරිද? එතකොට අනිවාර්යයෙන්ම එක් භාණ්ඩයක නිමවුම වැඩි කරනකොට අනිත් පැත්තෙන් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා නේ. තේරුණාද? එතකොට මේ යොදා ගන්න සම්පත් සමාන නෑනේ ළමයි. රටක වර්ග දෙක භාණ්ඩ වර්ග දෙකක් දැන් හිතන්න V සහ ඇඟලුම් හදනවා කියලා V කර්මාන්තය ඇඟලුම් කර්මාන්තය තියෙනවා කියලා හිතන්න පැහැදිලිද? ඒතර V කර්මාන්තය සඳහා යොදා ගන්න සම්පත් ටිකම ඇඟලුම් කර්මාන්තය සඳහා යොදා ගන්න පුළුවන්ද? බෑ පුතේ මේ පැත්තේ එකක් වැඩි කරා කියලා මේ පැත්තේ එකක් කැප කරන්නේ නැහැ. හරිද? ඒ නිසා මෙන්න මේක තාත්වික සංකල්පයක් වෙනවා. මෙන්න මේ යම් හේතු සාධක කිහිපයක් තියෙනවා. right ලියන්න මෙන්න මෙහෙම වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක් පැවතීම
වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක් වැඩෙන ආවස්තික පිරිවැය තත්ත්වයක් පැවතීම වඩාත් තාත්වික බැවින් වඩාත් තාත්වික බැවින් මෙය වැඩෙන ආවස්තික පිරිවැය නීතිය ලෙස හඳුන්වයි. 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 right ලියන්න වැඩෙන ආවස්තික පිරිවැය නීතියක් ඇතිවීමට හේතු කියලා. හේතු. පොතේ පළවෙනි හේතුව තමයි සම්පත් සමජාතීය නොවීම. මොකද පළවෙනි හේතුව? සම්පත් සමජාතීය නොවීම. සම්පත් සමජාතීය නොවීම. දෙවෙනි එක ඒකද පළවෙනි එක මොකද්ද? සම්පත් සමජාතීය නොවීම. දෙවෙනි එක යොදා ගන්නා ශිල්ප ක්‍රමය වෙනස් වීම. යොදා ගන්නා ශිල්ප ක්‍රමය නැත්නම් තාක්ෂණය ශිල්ප ක්‍රමය වෙනස් වීම. තුන්වෙනි එක ලියන්න එක් භාණ්ඩයක් නිපදවීමට යොදා ගන්නා නිෂ්පාදන සාධක එක් භාණ්ඩයක් නිපදවීමට යොදා ගන්නා නිෂ්පාදන සාධක අනෙක් භාණ්ඩය නිෂ්පාදනය සඳහා අනෙක් භාණ්ඩය නිෂ්පාදනය සඳහා යොදාගත නොහැක. right ඔය විදිහට ළමයි ප්‍රශ්නය ඉවර කරන්න. කීවෙනි ප්‍රශ්නේද අපි කතා කරපු ළමයි හතරවෙනි ප්‍රශ්නය 2011. තමයි ප්‍රශ්න පහක් තියෙනවා. අවසාන එකක් කියනවා මෙන්න මෙහෙම. නීච භාණ්ඩයක් ආර්ථික නොවන භාණ්ඩයක් යන ආදී අතර වෙනස්කම් පෙන්වා දෙන්න. පුතේ නීච භාණ්ඩයක් කියලා මෙන්න මෙහෙම අපි ලියන්න. භාණ්ඩයක් යනු ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන දෑවේ. භාණ්ඩයක් යනු ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන දෑවේ. පුතේ භාණ්ඩයක් කියන්නේ මොකද්ද? ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන දෑ. ඒ කියන්නේ ළමයි ඒක අර සතුටක් ධන සතුටක් තියෙන අසතුටක් නෙමෙයි සතුටක් තියෙන. උදාහරණ විදියට ඔයගොල්ලෝ කැමති දෙයක් දාගන්න ආහාර වේලා කැමති එකක් මේ සර්ෆුඩ්ඩු හරිද? මේ ජංගම දුරකථනයක් පරිගණකයක් කැමති එකක් දාගන්න උදාහරණ විදියට. පැහැදිලිද මොකද්ද භාණ්ඩයක් කියන්නේ? ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන දෑ භාණ්ඩ ලෙස හඳුන්වයි. උදාහරණ ටිකක් දාන්න. ඊළඟට ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවයක් ලබා දෙන දෑ. කියන ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවයක් ලබා දෙන දෑ. ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවයක් ලබා දෙන දෑ. අනුපයෝගීතාවයක් ලබා දෙන දෑ. නීච භාණ්ඩ ලෙස හඳුන්වන අතර මේවා ශුන්‍ය මිලකදී පවා මේවාගේ ශුන්‍ය මිලකදී පවා ඉල්ලුමක් දැකිය නොහැක. ඒ කියන්නේ ළමයි මිල බිඳුවේදී උනත් මේකට ඉල්ලුම් කරන්නේ නැහැ කවුරුත්. බිඳුවයි කිව්ව පළියට කවුරුත් ගන්නෙ නැහැ. එතකොට පුතේ උදාහරණ විදියට ගන්න පුළුවන් වල් පැලෑටි නරක් වූ ආහාර වගේ දේවල් ගන්න පුළුවන්. right ළමයි තව දෙයක් මේ වගේ ප්‍රශ්නවල ගොඩාක් නිර්වචන ඉදිරිපත් කරන්න දෙනවා. නිර්වචන ඉදිරිපත් කරනකොට අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණාව තමයි නිර්වචනය දෙන්න. නිර්වචනයත් එක්ක ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණයත් එක්ක පුතේ
උදාහරණයක් තියෙනවා. ඔන්න ඔය කාරණාව ඔය පිළිවෙලට යන්න. ඒක හරි ලේසි. right. ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොකක්ද? ලියන්න ආර්ථික භාණ්ඩයක් කියන්නේ මෙහෙමයි. ආර්ථික භාණ්ඩයක් කියන්නේ ලියන්න හිඟ සම්පත් භාවිතා කරමින් බිහි කරන දෑ ආර්ථික භාණ්ඩ වේ. ආර්ථික භාණ්ඩ වන අතර එහි හිඟකමක් දැකිය හැකි බැවින් මොන පිරිවැයක්ද ළමයි? ආවස්තික පිරිවැයක්ද ඇත. ආවස්තික පිරිවැයක්ද ඇත. right. උදාහරණ ලියන්න පෑන් පොත්. ඊළඟට ළමයි ඊළඟ එක ආර්ථික නොවන භාණ්ඩ. හිඟ සම්පත් භාවිතයකින් තොරව බිහිවන දෑ ආර්ථික නොවන භාණ්ඩ වන අතර මෙහි හිඟකමක් දැකිය නොහැකි බැවින් මොනවද? ආවස්තික පිරිවැයක්ද නැද්ද? ආවස්තික පිරිවැයක්ද නැද්ද? ආවස්තික පිරිවැයක්ද නැත. right ළමයි ඔය විදිහට අවසන් කරන්න 2011 A level විභාගයට අදාළ ප්‍රශ්න ටික. හරි. ළමයි අපි MCQ ටික සාකච්ඡා කරලා ඉවර කරමු. MCQ 5ක් තියෙනවා 2011ට අදාළ. හරි බලන්න පළවෙනි එක කියන පුතේ නිෂ්පාදන හැකියාව මායිමට ඇතුළතින් පිහිටි ලක්ෂයක්. ළමයි නිෂ්පාදන හැකියාව මායිමට ඇතුළතින් පිහිටි ලක්ෂයක් කියන්නේ මොකක්ද සරලවද? පිහිටි ලක්ෂයක්. පුතේ පළවෙනි එක කියනවා සේවා වියුක්ත සම්පත් කිසියම් ප්‍රමාණයක් පවතින බවයි. හරිනේ උත්තර ඒක. සේවා වියුක්ත සම්පත් ප්‍රමාණයක් පවතින බවයි. අත්කර ගැනීම අපහසුද? එහෙම එකක් නෙමෙයි. නිෂ්පාදන හැකියාව වක්‍රය මත පිහිටි ලක්ෂයන්ට වඩා යහපත්ද නැහැනේ. සම්පත් පූර්ණ වශයෙන් සේවා නියුක්ත බවද නැහැ. right උත්තර ඒක. ඊළඟට කියනවා කුටුම්බ හා නිෂ්පාදන ආයතන වෙන වශයෙන් ගනු ලබන තියෙනවා. පොතේ සරලවම වෙන වශයෙන් ගනු ලබන කියනකොට මතක් වෙනවනේ මොකද්ද? සූක්ෂම ආර්ථික විද්‍යාවයි කියලා නේ. සූක්ෂම ආර්ථික විද්‍යාවයි කියලා මතක් වෙන්න ඕනේ. ඊළඟට පහත සඳහන් ඒවා අතරින් අභිමතානුරූපී ප්‍රකාශයක් වනුයේ කවරක්ද? ළමයි අභිමතානුරූපීද යථානුරූපීද කියලා බලා ගන්න ගැන හදා ගන්න අපිට තියෙන ලේසිම ක්‍රමය තමයි හරිද එක්ක අගට යුතුය කියන වචනේ තියෙන්න ඕනේ. නැත්තම් සරලවම කාගේ හරි මතයක් වෙන්න ඕනේ. නැත්තම් සමාජ සාධාරණත්වය ඔන්න ඔය වගේ වචන විශ්වාසය ඇදහිලි වගේ වචන තියෙනවා. බලන්න එහෙම වචන තියෙනවද කියලා. තියෙන අවසානික සම්පත් අසමාන ලෙස බෙදී යාම අසාධාරණ වෙන්නේ. සම්පත් අසමාන ලෙස බෙදී යාම අසාධාරණ වෙන්නේ. right පහත සඳහන් දෑතුලින් ස්වාභාවික සම්පතකට උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ කවරක්ද කියලා අහනවා. පුතේ ස්වභාවික සම්පතක් කියන්නේ මිනිස්සයා මැදිහත් වෙලා නැහැ මෙතන. වික්ටෝරියා වේල්ල හදන්න මිනිස්සයා මැදිහත් වෙලා තියෙනවා. හම්බන්තොට වරාය හදන්න මිනිස්සයා මැදිහත් වෙලා තියෙනවා. කුමුරක් හදන්න මිනිස්සයා මැදිහත් වෙලා තියෙනවා. කුකුල් ගොවිබලක් හදන්න මිනිස්සයා මැදිහත් වෙලා තියෙනවා. හැබැයි දුම්හිල දියැල හදන්න මිනිස්සයා මැදිහත් වෙලා නැහැ. උත්තරය අංක 5. ඔන්න ළමයි ආර්ථික භාණ්ඩයක් කියනවා සරලවම නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙලක් හද ගන්නා භාණ්ඩයකි. right. ඔන්න ළමයි 2011 A level ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට අදාළ සම්පූර්ණ දේවල් සාකච්ඡා කරලා මෙතනින් ඉවර වෙනවා. right. එහෙනම් ළමයි ඊළඟට අඟහරුවාද බොහෝ දුරට මේ අපේ ඊළඟ 2012ට අදාළ මේක සාකච්ඡා කරනවා අඟහරුවාද 2012ට අදාළ පළවෙනි ප්‍රශ්නේ. සතියකට ළමයි ප්‍රශ්න 3ක් හෝ 4ක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලිද? කියන අවුරුදු 15ක් දෙසැම්බර් මාසයේ සහ ජනවාරි මුල මාසයේ අදාළව අවුරුදු 15ක පාස් පේපර්ස් ප්‍රශ්න අපේ channel එකේ ඔයගොල්ලන් බලාගෙන වැරදි කරගෙන ගොඩ දා ගන්න පුළුවන්. පැහැදිලිද? කියන්නේ මේ ප්‍රශ්නත් එක්ක හරියට තමන් කරගත්තොත් පළවෙනි ප්‍රශ්න ළමයි මහා ලොකු කතන්දරයක් නෑ.
හැමදාම බලන්න එකම ප්‍රශ්න ටික කැරකි එක එක විදිහට අහලා තියෙනවා. ඒ ප්‍රශ්න වල උත්තර ලියන්න තමන් හැඩ ගැහෙන්න හරියට වැඩි කරගන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා ළමයාගේ. ඊළඟ දවසේ හම්බ වෙමු. ආයුබෝවන්. තෙරුවන් සරණයි හැමෝටම.